යාළුවනේ welcome to my YouTube channel. ඉතින් මම මේ vlog එක ගෙනාවේ අපි ගියපු කතරගම trip එක. මුලින්ම අපි උදේ පාන්දර 5ට විතර තමයි ගෙදරින් ගියේ. අපි මුලින්ම අපේ ගමේ පන්සලට ගියා. ගමේ පන්සලට ගිහින් පාන්දුරු දාලා අපේ ගමන පිටත් වුණා. දැන් අපි මේ යන ගමන් මාතර හරිය වගේ අපි මුලින්ම හිතුවා යන්න දෙවුන්දර. යන අතරමඟ ලස්සන සන්රයිස් එකකුත් දැක්කා. දැන් අපි ආවා දෙවුන්දරට. අපි පළතුරු අරන් ආව ගෙදරින් පළතුරු වට්ටි හදන්න. ඉතින් මා යම්මයි පළතුරු වට්ටියක් හදාගත්තා දේවාලට යන්න. මල් පූජා කරලා බුදුන් වැඳලා දැන් අපි යන්නේ විෂ්ණු දෙවියන්ට පූජාව තියන්න. ආයෙමත් අපි ගමන යන්න පිටත් වුණා. දැන් අපි යන්නේ තිස්සමහරාමෙට. අපි හයිවේ දාපු හින්දා අපිට බ්‍රේක්ෆාස්ට් ගන්න බැරි වුණා. ඉතින් අපි යන ගමන් තමයි බ්‍රේක්ෆාස්ට් ගත්තේ. තාත්තා දෙන්නා සංකල්ප කරා. දැන් අපි හයිවේ එකෙන් එක්සිට් වුණ ගමන්ම තියෙනවා රොටි කඩවල්. අපි මාළට ලොකු ආසාවක් තිබ්බ රොටි කඩේකින් රොටි කන්න. ඉතින් එතනින් රොටිත් කාලා අපි ආයමත් ආවා තිස්සමහරාමෙට. කරපාකේ මාළුත් අරගෙන දැන් අපි යන්න හදන තිස්සමහරාමේ වඳේ. මෙතන තිබ්බ පෑන් ඉහෙන එකක් ස්වාංක්‍රීයව. ඒක නම් මාරම කූල්. අනික මේ රස්නෙත් එක්ක ඒක මාරුනේ. ඒක ඇත්තටම ගොඩක් කූල්. ඒක නම් ඇත්තටම ෂෝ. අපේ අම්මා දැන් මේ මල් ගානේ සඳහිරු සෑයට යන්නේ. ඒක ඇත්තටම තියෙන තිස්සමහරාමෙට පිටිපස්සේ. අපි අනිවාර්යෙන් යන තැන කතරගම આવුත් අපි අනිවාර්යෙන්ම යන තැන තමයි සඳහිරු සෑය. හසරලි කොලමු අමතින් පිපුණා කිංකිණි නාදදී නිල්වන්නත් විලේ කල්ම කියාදරේ උමරදරේ නුවන් පිරිතුරන් සුන්දට හරිද උදයි ජීවිතේ කෙකුල කියාදරේ. දැන් මේ ආවේ කතරගමට. පාර වහලා ඉස්සර ඔතනින් කොහොමද පහකට දාන්න අපිට මුලින් නා ගන්නවා. අපි ගිහින් එන්න. අපිට මුලින් නා ගහලා
අපි කිරි විහිර වැඳලා ඊට පස්සේ දේවාලට පූජාවක් තියලා දැන් අපි මේ එන්න හදන්නේ සෙල්ල කතරගම යන්න. Saya dapat terang dia ni. දැන් අපි ආවේ කතරගම આવත් අනිවාර්යයෙන්ම ගන්න දෝදෝල් ගන්න. ඉතින් දැන් අපි ඒවත් අරගෙන මෙතනින් යනවා. கண்கள் இரண்டால் என்னை கட்டி இழுத்தாயே போதாதென சின்ன சிரிப்பில் ஒரு கள்ளச்சிரிப்பில் என்னை தள்ளிவிட்டு மூடி மறைத்தாய் பேச எண்ணி சில நாள் அருகில் வருவேன் பின்பு பார்வை போதும் கண்கள் எழுதும் ஒரு வண்ண கவிதை காதல் தானா ஒரு வார்த்தை இல்லையே இதில் ஓசை இல்லையே இதை இருளிலும் படித்திட முடிகிறது. දැන් අපි ආව දවල්ට කන්න. දවල්ට කාලා අපි එහෙමම යනවා සෙල්ල කතරගම. සෙල්ල කතරගමට යන පාර දිගටම තිබුණ පැණිසියඹලා එක අඩවල්ග දැන් අපි ආයෙමත් පිටත් වුණා ගෙදර එන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි කතරගම ට්‍රිප් එක ඉවරුනේ.